හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න අදත් මම ඔයාලට ගවර්න්මන්ට් ජොබ් වේකන්සිස් කීපයක් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට අරන් අවිල්ලා තියෙන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තියෙන පුරප්පාඩු සඳහා මේ දවස්වල අයතුම් පත්‍ර කැඳවනවා කියලා සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ විස්තර ටික ඔයාලට බලලා හැකියාව තියෙනවා පහසුවෙන්ම මෙන්න මේ ජොබ් වේකන්සිස් වලට අයතුම් කරන්න ඔයාලට මේ සුසුකම් තියෙනවා නම්. හරි. ඉතින් මම මුලින්ම කතා කරන්නම් හෙද නිලධාරී කියන තනතුර සඳහා ඔයාලට අවශ්‍ය සුසුකම් මොනවාද? වැටුප් ප්‍රමාණය කීයද? මෙන්න මේ සම්පූර්ණ විස්තරය. හරි. ඉතින් හෙද නිලධාරී කියන එකට අවශ්‍ය සුදුසුකම් තමයි අපස සාපේල විභාගයේ දෙවරකට නොවැඩි වාර ගණනකදී විෂයන් 3කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් සමත් වී තිබීම තමයි මේකට අවශ්‍ය සුදුසුකම් වන්නේ. ඉතින් මේකට සාපේල කියන්නේ O level විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් A level අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අනුමත කරන හෙද ප්‍රවීණතා සාතිකයක් ලබා තිබිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයාලා ඒ කෝස් එකක් කරන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේක ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් වැටුප් ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. වැටුප් ප්‍රමාණය රුපියල් 60575ක් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේට අමතරව රජයේ දීමනා ඇතුළත් වේ කියලා සඳහන් කරලා තියෙනවා. ඔයාලට මෙන්න මේ සම්පූර්ණ විස්තර බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ලිඛිත හෝ සම්මුඛ පරීක්ෂණයක් මගින් කියන බඳවා ගන්න කියලා සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 45ට නොවැඩි විය යුතුයි. කියන්නේ අවුරුදු 45ට අඩු අයට තමයි මේකට අයදුම් කරන්න හැකියාව තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේක තමයි පළවෙනි ජොබ් වේකන්සිස් එක. මෙන්න මේවා තියෙනවා නම් ඔයාලට හැකියාව තියෙනවා මේ සුසුකම් තියෙනවා නම් අයදුම් කරන්න. හරි. ඊගාට මම කතා කරන්නම් මහජන සෞඛ්‍ය පරීක්ෂක කියන තනතුර සඳහා. ඉතින් මෙතනදී සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂක විභාගයේ සමත් වී තිබීම යුතුය කියලා සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් මේකට වැටුප් ප්‍රමාණය සඳහන් කරලා දෙනවා. මේකත් රුපියල් 60575ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. බඳවා ගැනීම ලිඛිත පරීක්ෂණයක් මගින් කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. මේකත් අවුරුදු 18ත් 45 අතර කෙනෙකුට තමයි අයදුම් කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟ ජොබ් වේකන්සිස් එක තමයි කළමනාකරණ සහකාර 3 වෙනි ශ්‍රේණිය සඳහා. ඉතින් මේකට අවශ්‍ය සුදුසුකම් තමයි අපස සාපේල විභාගයේදී සිංහල ඉංග්‍රීසි ගණිතය යන විෂයන් වලට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6කින් එක් වරකදී සමත් වීම තමයි ඔයාලට මේකට අවශ්‍ය සුදුසුකම් වන්නේ. ඒ වගේම අපස උසස් පෙළ විභාගය එක් වරකදී සියලු විෂයන් සමත් වීම සහ සාමාන්‍ය පොදු පරීක්ෂණ පත්‍රය හැර සමත් වී තිබීම තමයි සඳහන් කරලා තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ සුදුසුකම් තියෙනවා නම් ඔයාලට හැකියාව තියෙනවා පහසුවෙන් මේවට අයදුම් කරන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට සඳහන් කරලා දෙනවා වැටුප් ප්‍රමාණය රුපියල් 58655ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. මීට අමතරව රජයේ දීමනා ඇතුළත් වේ කියලා සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් ලිඛිත පරීක්ෂණයක් මගින් 75ක් ලකුණු ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අනිත් ටික සම්මුඛ පරීක්ෂණයක් මගින් තමයි සඳහන් කරලා තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට මෙන්න මේ සුසුකම් වලට මෙන්න මේ සුසුකම් තියෙනවා නම් ඔයාලට පාසුවෙන්ම ඇප්ලයි කරන්න පුළුවන් මෙන්න මේ ජොබ් වේකන්සිස් වලට. හරි. ඉතින් මීට අමතරව විදුලි කාර්මික කියන තනතුර සඳහාත් මෙන්න මේ විදිහට ජොබ් වේකන්සිස් තියෙනවා. ඉතින් NVQ4 මට්ටමේ සාතිකයක් අවශ්‍යයි විදුලි කාර්මික සම්බන්ධයෙන්. එයාගේ වැටුප රුපියල් 55845ක් ගාලා තමයි සඳහන් කරලා තියෙන්නේ. රජයේ දීමනා සහිතව. ඉතින් මේක එන්න වැඩි කරගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මෙතනදී අවුරුදු 45ට නොවැඩි විය යුතු කියලා සඳහන් කරලා තියෙනවා වයස සීමාව. ඉතින් අනිවාර්යයෙන්ම අවුරුදු 18ත් 45ත් අතර කෙනෙක්ට තමයි මේකටත් අයදුම් කරන්න පුළුවන් වෙන්නේ. හරි. ඉතින් මෙන්න මේකට කොහොමද ඔයාලා අයදුම් කරන්න? ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකක් දාන්නේ කොහොමද කියලා සම්පූර්ණ විස්තරය මම Telegram channel එකේ post කරනවා. අපේ Telegram channel එකට තාමත් ඔයාලා join වෙලා නැත්නම් අනිවාර්යයෙන්ම join වෙන්න. මම අපේ comment section එකේ දාලා තියෙනවා Telegram channel එකට දාලා link එක. ඉතින් අන්න එතනින් ඔයාලට කොහොමද මේකට අයදුම් කරන්නේ? ඒකම අයදුම් කරන්න අවශ්‍ය link එක මොකද්ද? මෙන්න මේ සම්පූර්ණ විස්තරය ඔයාලට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මම මේ විදිහට අද වීඩියෝ එක ඉවර කරන්නම්. මෙන්න මේ වගේ රජයේ ජොබ් වේකන්සිස් ගැන ඔයාලට දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මේ වගේ තවත් අලුත් දෙයක් අපි ආයෙත් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.